Hi, welcome to Love My Stories. අද මං අරන් ආවේ නබියොයිබ් හයික් එකකින් පස්සේ අපි මොනවද කරේ කොහෙද ගියේ කියලා ඕගොල්ලන්ට කියන්න. නබියොයිබ් වලට වඩා ටිකක් උඩින් තියෙන view point එකකට තමයි අපි ගියේ. මෙතන තාම කොළ පාට ඉතුරු වෙලා තියෙනවා. අපි ඉස්සෙල්ලම පරිසරය ගැන පොඩ්ඩක් බලලා ඉඳමුකෝ. මෙහි පාරවල් කොහේ බැලුවත් මේ කට්ටියගෙන් නම් අඩුවක් නෑ. කොහේදී හරි අපිට හම්බ වෙනවා. මේ කන්ද බැහැගෙන ගියාට මේගොල්ලන් කන්ට්‍රෝල් නෑ. මේ පස්සෙන් එයාලා බලාගන්න කෙනෙකුත් යන්නේ. මේ පරිසරය ඇතුලේ විශේෂතාවයන් ගොඩයි. හැමතැනම බැලුවොත් එකකට එකක් වෙනස්. හැමතැනම දුඹුරු පාට වෙලා තියෙද්දි මේ තැනින් තැන කොළ පාට ඉතුරු වෙලා තියෙන්නේ. මේවා මුළු අවුරුද්ද පුරාම මේ වගේ තමයි. මේ තවත් කට්ටියක් බලන්න ඒගොල්ලෝ යන ලස්සන. මේගොල්ලෝ මේ කෑම හොයාගෙන ගිහිල්ලා ගෙදර එන ගමන් බලන්නකෝ ගේ දැක්කම තියෙන සතුට. හරියට අපිට වගේ නේද? මේ බලන්න ගහේ එක කොළයක්වත් නැතත් මල් පිපිලා තියෙන ලස්සන. පරිසරය ගැන විපරම් කරලා අපි ඕන දවල්ට කෑම කන්න හදන්නේ. බලමුකෝ අපි මොනවද ගෙනihin තියෙන්නේ කියලා. කජු උයලා, පලා මැල්ලුම් හදලා, චිකන් හදලා, සීනි සම්බල්, පරිප්පු, පපඩම් එක්ක බත්. මගුල් ගයක් වගේ නේද? කජු චිකන් විතරයි හදන්න කතා කරගත්තේ. ඒත් කට්ටියම නොකියම තවත් දේවල් එකතු කරගෙන ඒකට. මෙතන ඉඳන් දවල්ට කාලා ඊට පස්සේ අපි ගියේ හවස් වරුව ගත කරන්න තවත් තැනකට. ඔන්න බලන්නකෝ. මෙතන සමනල් පාරාදීසයක්. හරිම ලස්සනයි. මේ අයන් ගාසිස්. මේ මෙතන තියෙන වතුර පාර නම් මුළු අවුරුද්ද පුරාම තියෙනවා. මේ වතුර මේ කානුව දිගේ යන්නේ වගා බිම් වලට. මේ බලන්න මේ සමනල්ලු. මේ ගහ පිරෙන්න සමනල්ලු. මේ සමනල්ලු එතනට ගිය ගමන් අනිත් වැඩ ඔක්කොම පැත්තකට දාලා මේගොල්ලෝගේ කෝලම් බලන් හිටියා. මේ වගේ chance එකක් ආයි හම්බෙන්නේ නැහැ.
මෙතන මේ කුණුරුළු හුර වෙලා තියෙන නිසා තමයි වතුර ඕවර්ෆ්ලෝ වෙන්නේ. ඔක්කොන්ටම ඉස්සෙල්ලා අපි මේ කුණුරුළු ටික අයින් කරලා වතුර ටික හරියට ගලාගෙන යන්න සැලැස්සුවා. අපි මෙතනට ගියාට පස්සේ අපිත් එක්ක තවත් කට්ටියක් එකතු වුණා. ඔන්න බලන්නකෝ අපි කට්ටිය ඉස්සෙල්ලම කරේ මොකද්ද කියලා. තේ බීප් එක. මෙන්න මේව තමයි අපි එකතු කරගත්තේ තේ බොන්න. තේ බීලා බොහොම රිලැක්ස් එකේ අපි එතනට වෙලා හිටියා. ළමයි ඒගොල්ලෝගේ පාඩුවේ සෙල්ලම් කරා. අපි අපේ පාඩුවේ chat එකක් දාගෙන හිටියා. ඒ අතර කාඩ් සෙල්ලම් කරන්නත් අමතක කරේ නෑ. අපි කට්ටියම එකතු වෙලා එකම සෙල්ලමක් කරා. දැන් හවසේදී පොඩ්ඩක් සීතලයි. ඒක නිසා ඉතින් අපි ගිනි මැලයකුත් ගහගත්තා. මෙන්න මෙහෙම තමයි අපි රෑ කෑම හදාගත්තේ. ඉතින් අපි ගත කරපු තවත් ලස්සන දවසක විස්තර අරගෙන ආයිමත් එන්න. ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. Thank you ඔයාලට.